උඩු හිත නිතරම තර්කානුකූලව හිතන කෙනෙක්. ලොජිකල් දේවල් ගැන හිතන කෙනෙක්. හැම දෙයක්ම පුළුවන්, මම පොහොසත්, මම ලස්සනයි මේ වගේ දේවල් කියනකොට උඩු හිත ගොඩක් වෙලාවට තර්ක කරනවා. අපි ඒ කියන පොසිටිව් සිතුවිලි උඩු සිත එළියට තල්ලු කරලා දානවා. යටි සිත අපි කියන හැම දෙයක්ම අහනවා. අපි ලස්සනයි කියලා කිව්වොත් එයා පිළිගන්නවා. මම ලස්සනයි වෙන්න ඇති කියලා. අපි මොලේට යවන සිතුවිලි සේරම උඩු සිතට ගිහිල්ලා ෆිල්ටර් කරලා තමයි යටි සිතට යවන්නේ. යටි සිත තමයි අපේ ඇඟේ ෆ්‍රීකවන්සි එක පාලනය කරන්නේ. Sweevery. Life is sweet, add some spice to it. විෂුවලයිසේෂන් කියන්නේ මොකක්ද? අපි හිතින් චිත්‍රපටියක් බලනවා කියලා හිතාගන්න. වෙනස් දෙයකට තියෙන්නේ අපි චිත්‍රපටියක් බලද්දි බලන්නේ ඇස් දෙකෙන්, අහනවා කන් දෙකෙන් එච්චරයි. නමුත් විෂුවලයිසේෂන් කරද්දී ඇහැ කන විතරක් නෙවෙයි අපේ පංච ඉන්ද්‍රියන්ම අවශ්‍ය වෙනවා. අපි මේ විෂුවලයිස් කරන අවස්ථාව ඇහෙන් බලන ගමන් එතන සිද්ධ වෙන දේවල් මොනවද? එතන ඇහෙන ශබ්ද මොනවද? කියන දේ අපි කනෙන් අහන්න ඕනි. එතන තියෙන සුවඳ මොන වගේද කියලා සුවඳ බලන්න පුළුවන්. එතන තියෙන්නේ මොන වගේ පරිසරයක්ද? ඔබට සීතලක් දැනෙනවද? සීතල හුළඟක් එනවද? එහෙම නැත්නම් එතන රස්නිය තැනක්ද? එහෙම නැත්නම් AC එකක් දාලා තියෙනවා නම් ඒ දේ පවා ඔයාට පුළුවන් විෂුවලයිස් කරන්න. වැදගත්ම දේ ඉමෝෂන්ස්, ෆීලිං එක. ඔයා ඇහෙන් බලලා, කනෙන් අහලා සතුටු වෙන්න. එතකොට ඒ සුවඳ විඳින්න. මේ විදිහට කරන එකෙන් අපේ පැරඩයිම් එකට මොකද්ද වෙන්නේ? අපේ පැරඩයිම් එක කියන්නේ යටිසිතේ තියෙන දෙයක්නේ. යටිසිත කියන්නේ මම අර කලින් කිව්වා වගේ හැම දෙයක්ම විශ්වාස කරන කෙනෙක්. එතකොට අපි දෙයක් අපේ යටිසිතට කිව්වොත් මම පොසත්, මම ලස්සනයි, මම දක්ෂයි, මම ධෛර්යවන්තයි මේ වගේ දේවල් අපේ යටිසිතට කිව්වම අපේ යටිසිත ඒක විශ්වාස කරනවා. ඒත් එක්කම හිතලා බලන්න අපි ඒ දේවල් දකින්න, විඳින්න පටන් ගත්තොත් එහෙම අපේ යටිසිත ඒක ගොඩක් තදටම විශ්වාස කරනවා. අපේ යටිසිතට ඇත්ත දේ මොකද්ද? අපි හිතින් මවා ගන්න දේ මොකද්ද කියන වෙනස තේරෙන්නේ නැහැ. එතකොට අපි මොන හරි දෙයක් හිතින් මවා ගත්තොත් එහෙම ඒකේ ෆීල් එක උපරිමයෙන්ම විඳොත් එහෙම අපේ යටිසිත ගොඩක් තදින්ම විශ්වාස කරනවා ඒ දේවල් ඇත්ත කියලා. එතකොට අපේ ශරීරයෙන් නිකුත් වෙන ෆ්‍රීකවන්සි එක ඒකට සමානව නිකුත් වෙනවා. ඒ විදිහට අපේ යටිසිත මේ දේවල් විශ්වාස කරනකොට අපේ ශරීරයෙන් නිකුත් වෙන තරංග, ඒ ෆ්‍රීකවන්සි ඒට අපි විෂුවලයිස් කරපු දෙයට සමාන ෆ්‍රීකවන්සි එකක් විදිහට පිට වෙනවා. එතකොට අපිට ඇට්‍රැක්ට් වෙනවා ඊට සමාන දේවල්. ඒ කියන්නේ විෂුවලයිස් කරපු දේ ඔයාට ඉක්මනින්ම ඇට්‍රැක්ට් වෙනවා කියන්නේ. හරියටම විෂුවලයිස් කරන්නේ කොහොමද? පළවෙනි ස්ටෙප් එක නිශ්ශබ්ද තැනක් හොයාගන්න. ඔයාට සුව පහසු නිශ්ශබ්ද කැමති විදිහට විෂුවලයිස් කරන්න පුළුවන් නිදහස් තැනක් හොයාගන්න. දෙවෙනියට ඔයා කරන්න ඕනි ඔයා හරියටම තීරණය කරන්න ඔයාට මොනවද අවශ්‍ය කියලා. ඔයාට අවශ්‍ය දේ හරිම ඩීටේල්ස් එක්ක ඔයා තේරුම් ගන්න ඕනි. ඊටාම පැහැදිලි අරමුණක් හදාගන්න. තුන්වෙනි පියවර ඇස් වහගෙන රිලැක්ස් වෙන්න. 4 ඔයාගේ ගෝල් එක විෂුවලයිස් කරන්න. ඔයා පොහසත්ව ඉන්නවද? ඔයා සතුටින් ඉන්නවද? ඔයාගේ ගෝල් එක මොකද්ද? ඔයාගේ අරමුණ විෂුවලයිස් කරන්න පටන් ගන්න. 5 වෙනි පියවර තමයි ෆීලිං එක. ඔයාගේ ඇස් දෙකෙන් විෂුවලයිස් කරන දෙයට තව තවත් ෆීලිංග්ස්, ඉමෝෂන්ස් එකතු කරගන්න. ඔයාට පුළුවන් උපරිමයටම ඒ ෆීල් එක විඳ ගන්න. ඔයාට එතනදී සතුටක්ද දැනෙන්නේ? ඔයා කැමති දේ ලැබිලා ඔයා එක්සයිට් වෙනවද? උදාහරණයක් විදිහට ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක නම් විෂුවලයිස් කරන්නේ එතෙන්ට ගිහිල්ලා ඒ ඔෆිස් එකේ වැඩ කරන විදිහ ගැන. පළවෙනි දවසේ ඔයාගේ සතුට විඳින්න. ඒ සතුටත් එක්කම පළවෙනි දවසේ වැඩ කරන්න තියෙන ඒ නර්වස් එක විඳින්න. ඔයා ඔෆිස් එකක නම් ඉන්නේ. ඒකේ AC එක ඔයාගේ ඇඟට දැනෙන්න ආරින් ඔෆිස් එක වටේ ඉන්න අය කතා කරන සද්දේ, ඒ මැෂින්ස් වල සද්දේ, ඒ වගේ එතන වටේ තියෙන සද්ද මොනවද කියලා විඳින්න. එතන තියෙන සුවඳ විඳ ගන්න. මේ විදිහට ඔයා හැම විදිහකින්ම මේක ෆීල් කරනකොට ඒත් එක්කම ඔයා එතන ඉන්න සතුට ෆීල් කරනකොට ඔයාගේ බලය තවත් වැඩි වෙනවා. අන්තිමේට 6 වෙනි පියවර තමයි මේක හැමදාම කරන්න. මේ විෂුවලයිසේෂන් කරන එක දිගට හැමදාම කරන්න. මේ ෆීලිං එකත් එක්කම, මේ ඉමෝෂන් එකත් එක්කම. එතකොට ඔයා තව තවත් ඔයාගේ ගෝල් එකට ලං වෙනවා. හොඳයි, දැන් තේරුණානේ විෂුවලයිස් කරන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් අපි බලමු මම අර කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. අපි විෂුවලයිස් කරලා කරබන පැත්තකට වෙලා ඉන්නවද?
එහෙම නැත්නම් ඒකට මහන්සි වෙලා වැඩ කරනවද? ඔව් ඒ වගේම නැහැ. මොකක්ද ඒකේ තේරුම? අපි විෂුවලයිස් කරලා කරබන් ඉන්න ඕනි තමයි. ඒත් වැඩ කරන්නත් ඕනි. අද කාලේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ කියමනක් තමයි I don't chase I attract කියන එක. ඒ කියන්නේ මම ඒක පස්සෙන් යන්නේ නැහැ. ඒක මට attract වෙනවා. ඔයා විෂුවලයිස් කරන්න ඕනි තමයි. විෂුවලයිස් කරලා ඒ ගැන විශ්වයට බාර දෙන්න. ඊට පස්සේ ඔයා ඒක ගැන හිත මම මේක දැන් කරන්න ඕනි, මේක කොහොමද දැන් මේක පටන් ගන්නෙ, මේ විදිහට මහන්සි වෙලා වැඩ කරන්න යන එක කරන්න එපා. ගොඩක් අය කියනවා විෂුවලයිසේෂන් කරලා කිසිම වැඩක් කරන්න එපා. එතකොට ඔයාට ඒ දේ ඇට්‍රැක්ට් වෙනවා කියලා. මේකේ සැබෑ තේරුම තමයි ඔයා හරියටම විෂුවලයිස් කරා නම් කිසිම වැඩක් නොකර නිකන් ඉන්නකොට උනත් ඔයාට අවස්ථා ලැබෙනවා. මෙන්න මේ දේ තමයි ගොඩක් අය වැරදියට හිතාගෙන ඉන්නේ. මම විෂුවලයිස් කරලා ඉවරයි. මම දැන් මුකුත් කරන්න ඕනේ නැහැ. ඒක මන් ළඟට එයි කියලා. ඔව් ඒක ඔයා ළඟට එනවා. හැබැයි ඔයා ඒක දකින්න නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දැන් විෂුවලයිසේෂන් කරලා ඔයාට අවශ්‍ය දේ මොකක්ද කියලා යුනිවර්ස් එකට විශ්වයට කියලායි තියෙන්නේ. එතකොට විශ්වය කල්පනා කරනවා ඔයාට කොහොමද මේ ගෝල් එක ලබා දෙන්නේ? ඔයාට කොහොමද මේක ළඟා කරලා දෙන්නේ කියලා කල්පනා කරලා opportunities ඔයාට ලබා දෙනවා. ඔයාගේ ගෝල් එකට යන්න සුදුසු අවස්ථාවන් ඔයාට උදා කරලා දෙනවා. අන්න එතනදී තමයි වැඩ කරන්න ඕනි කියන දේ තියෙන්නේ. මහන්සි වෙලා නෙවෙයි. ඔයා මහන්සි වෙලා කට්ට ගන්න ඕනි කියලා හිතුවොත් එහෙම හැමදාමත් මහන්සි වෙන වැඩමයි ඔයාට ඇට්‍රැක්ට් වෙන්නේ. ඒ හින්දා ඔයා හිතා ගන්න ඔයාට ලේසියෙන් ඒ ගෝල් එකට ළඟා වෙන්න පුළුවන් කියන දේ ඔයා විශ්වාස කරන්න. එතකොට විශ්වය ඔයාට ඉතාමත් පහසු මාර්ග ලබා දෙනවා ඔයාගේ ගෝල් එකට ළඟා වෙන්න. ඔයා ඔයාගේ ගෝල් එකට ළඟා වෙන්න දන්නේ එකපාරක් වෙන්න පුළුවන්. ඒ වුණාට විශ්වයට ඒ ගෝල් එකට යන්න ගොඩාක් පාරවල් තියෙනවා. ඒ නිසා තමයි මැනිෆෙස්ටේෂන් කරනකොට how කියන එක හිතන්න එපා කියන්නේ. කොහොමද කරන්නේ කියලා හිතන්න එපා. end goal එක. අන්තිම goal එකේ විතරක් ඔයාගේ හිත තියාගන්න කියන්නේ යුනිවර්ස් එක දන්නවා ඔයාට ගැළපෙනම පාර මොකක්ද කියලා. ඔයා ඔයාගේ end goal එක විතරක් ඔයාට අවශ්‍ය දේ විතරක් හරියට පැහැදිලිව හිතාගෙන හිටියොත් එහෙම ඔයාට ගැළපෙනම විදිහට ඔයාට ගැළපෙනම පාර විශ්වය ඔයාට ලබලා දෙනවා. මේ වගේ ඔයාට ලැබෙන අවස්ථාවල් ප්‍රයෝජනෙට ගන්න එක තමයි අපි ඇක්ෂන් එකක් ඕනි කියලා කියන්නේ මැනිෆෙස්ටේෂන් එක. විශ්වය මේ වගේ අවස්ථාවල් ඔයාට පිටින් ලබලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඇතුළෙන්ම ලබලා දෙන්නත් පුළුවන්. ඇතුළෙන් ලබලා දෙනවා කියන්නේ ඔයාට ඒ ගෝල් එකට ළඟා වෙන්න අවශ්‍ය කරන විදිහට මොනවද කරන්න ඕනි කියන අයිඩියාස් ඔයාට එන්න පටන් ගන්නවා. ඒ විදිහට ඔයාට ඒ අයිඩියාස් එනකොට අන්න ඒ අයිඩියාස් ක්‍රියාත්මක කරන්න ඕනි. අන්න එතනදී තමයි ඇක්ෂන් එක කියන දේ තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඔයාට ලැබෙන හැම දෙයක්ම ඔපචුනිටි එකක් කියලා හිතන්නත් එපා. මොකද ඔයාට එක එක ඔෆර්ස් එක එක අවස්ථාවන් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට ඔයා තේරුම් ගන්න ඕනි, ඔයා තෝරගන්න ඕනි. ඔයාගේ ගෝල් එකට ළඟා වෙන්න පුළුවන් ඔපචුනිටි එක ඔයා හරියට අඳුනගෙන අන්න ඒ පාරේ තමයි ඔයා යන්න ඕනි. එහෙම නැතුව ලැබෙන හැම දෙයක්ම බාර අරගෙන ලැබෙන හැම පාරකින්ම යන්න පටන් ගත්තොත් එහෙම ඔයාට අර ගෝල් එකට යන හරි පාර මග ඇරෙන්න පුළුවන්. ඉතින් අර කලින් කියපු ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔව් අපි විෂුවලයිස් කරලා වැඩ කරන්න ඕනි තමයි. ඒ වුණාට නිතරම මතක තියාගන්න ඔයාට මොනවද ඕනි කියන දේ විතරයි ඔයා හිතේ තියාගන්න ඕනි. ඔයා කොහොමද ඒක ලබා ගන්න කියන එක විශ්වය ඔයාට කියලා දෙයි. ඒ වගේම අපේ සමාජයේ තියෙන ගොඩක් කනගාටුදායක මතයක් තමයි අපි හිතාගෙන ඉන්නවා අපිට නිතරම හැම වෙලාවෙම අපි කැමති දේ ලැබෙන්නේ නැහැ. අපිට ලැබිච්ච දේ කරලා කරබන ඉන්න ඕනි කියන එක. මේ මතය වෙනස් කරගන්න ඕනි. එහෙම දෙයක් නැහැ. ඔයා කැමති දේ ඔයාට ලැබෙනවා. අනිවාර්යෙන්ම ලැබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද කියන එක නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ කවද්ද කියන එක විතරයි. ඒ කවද්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ විශ්වාසයන් මත. ඔයා විශ්වාස කරනවා නම් ඔයාට ඒ දේවල් ඔයාට ලැබෙන්න අවශ්‍ය දේවල් ඉක්මනින්ම ලැබෙනවා කියලා ඒ දේවල් ලැබෙයි. එහෙම නැතුව ඔයා විශ්වාස කරනවා නම් මම ඉල්ලලා තියෙන ගොඩක් ලොකු දෙයක්. ඒ හින්දා ඒක ලැබෙන්න ගොඩක් කල්යයි කියලා. ඔව්. ඔබට ඒ දේ ලැබෙන්න ගොඩක් කල්යයි. හැබැයි මතක තියාගන්න ඔබට විශ්වාසයක් තියෙනවා නම් ඒ දේ ඔබට ලැබෙනවමයි කියලා ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවමයි. ඊළඟට මැනිෆෙස්ටේෂන් එකේදී වැදගත්ම කරුණ තමයි සතුට කියන එක. මම කලිනුත් කිව්වා විෂුවලයිස් කරද්දිත් ඒ සතුට උපරිමයෙන්ම විඳින්න ඉමෝෂන් එක අවශ්‍යයි මැනිෆෙස්ටේෂන් එකේදී. විශේෂයෙන්ම සතුට. මොකද ඔයා නිතරම සතුටින් හිටියානම් තමයි ඔයාට නිතරම සතුටුදායක දේවල් ලැබෙන්නේ. ඒ හින්දා නිතරම සතුටින් ඉන්න හැම අවස්ථාවකදීම සතුට ඇති කරගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න.
හැම අවස්ථාවකදීම හැම මොහොතකදීම සතුට ඇති කරගන්න ක්‍රම ටිකක් මම ඉදිරි වීඩියෝ එකදී පැහැදිලිව විස්තර කරන්නම්. මගේ වීඩියෝ එකෙන් අද මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේකට ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ ස්වීවරි channel එක subscribe කරන්න. ඒ වගේම මං කියපු දෙයින් තව කෙනෙක්ට ප්‍රයෝජනයක් තියනවා කියලා ඔයා හිතනවා. ඔයා කැමති කෙනෙක්ට මේ වීඩියෝ එක share කරන්න. මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. අපි ආයෙත් ඉදිරි වීඩියෝ එකදී හමු වෙමු. මතක තියාගන්න නිතරම ඔයාට කැමති දේ කරන්න. ඔයාව සතුටු කරන දේවල් විතරක්ම කරන්න. Sweevery. Life is sweet. Add some spice to it.